ඇමෝනියම් ලවණ තාප වියෝජනය කියලා. ඒක පොඩි අර සමනලයක් වගේ රූපකින් ඒ ප්‍රතික්‍රියා 11යි සහ දැන් අහනවනේ අර මේ ඵලයේ ස්වභාවය දිලා ද්වි පරමාණුක වායුවක් පිටවන ආම්ලික වායුවක් පිටවන මේ ලවණය මොකක්ද ඇමෝනියම් ලවණය. එහෙම අහන වායුවක් පිටවෙන කිව්වොත් එහෙම අර ඔක්කොම ටික අපිට මතක් කරගන්න ඕනේ. භාෂණ නේද? ඒ ටික ලියන්න ඕනේ කොලේක. හැබැයි මේකෙදි එහෙම ඒ ලිස්ට් එකම මතක් කරගන්න එක ඕනි නෑ. හරිද? ඒම ඕනේ සහ මේකෙන් ඒ ලිස්ට් එකම ලියන්න දැන් සමහර වෙලාවට අහනවනේ ලවණය වියෝජනය කරාම ප්‍රතිඵල මොනවද කියලා. ඒක පවා ලියුම් බෑ. ඒක ලියන්නත් පුළුවන්. රූපයකට දාලා හින්දා රූපේ අපි දැන් ඕනම දෙයක් අපිට මේ ප්‍රතික්‍රියාවේ මොකක් ඡේදයක් හරි මොනවා හරිට වඩා මේ අපිට රූපකින් මතක තියාගත්තාම හරිද ඉක්මනට ඒක මතක කරගන්න ඉන්නවා. හරිද? ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගන්න. හරිද? හරි. තාප වියෝජනට දාන ප්‍රතික්‍රියා 11ක් තියෙනවනේ. ඒ 11 ලියා ගන්න. හරිද? නැත්තම් නෝට් එක ගෙනල්ලා ලකට ගන්න. හරි. එහෙම නැති කෙනෙක්ට මම දාන්න. පළවෙනියට දිනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක අපි දාගමු. අර සමනලයක් දිනවනේ මේ අපි එකෙන් සමනලයක් තමයි හදන්නේ. හරිද? ඒතකොට ඒක දිනවනේ සමනලයේ සිලින්ඩරාකාර මේ කොටස. ඒ කොටසට අපි හයිඩ්‍රොක්සයිඩ් කියන එක දාගමු. හරිද? අර ඇමෝනියම් කියලා දාන්න ඕනේ. ඒක විනාඩි විතරක් අපි නම් කරමු. හරිද? හයිඩ්‍රොක්සයිඩ්. හරිද? ඒතකොට මේ ප්‍රතිඵල විදිහට අපිට හම්බෙන්නේ ඇමෝනියා H2O. ඇමෝනියම් සල්ෆේට් කරමු. හරිද? සල්ෆේට් විනාඩි විතර ලින්ක් අරක ඕනේ නැහැ. ඉතින් ඒක දාන්න ඕනේ ඇමෝනියම් කියලා. ඒක ප්‍රතිඵල විදිහට තියෙන්නේ ඇමෝනියා දාන මොනවද? H2SO4 නේ. දැන් මේකෙදි ඊට පස්සේ ඇමෝනියම් ක්ලෝරයිඩ් දෙමු. හරිද? හරිද? එතකොට ඒකේ ප්‍රතිඵල විදිහට තියෙන ඇමෝනියා පිට වෙනවා. ඒක තාප වියෝජනය කරාම ඇමෝනියා පිට වෙනවා HCl පිට වෙනවා නේ. දැන් HCl නේ. දැන් ඇත්තටම ක්ලෝරයිඩ් විතරක් නෙමෙයිනේ. ඇමෝනියම් ප්‍රතික්‍රියා ලිස්ට් එක බලන්නකො. ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් තුනම හම්බ වෙනවා නේ. තුනම ඒකින්ද අපිට මේවත් තියෙන්නේ මේක. ක්ලෝරයිඩ් වලටත් හරි, ඇමෝනියම් බ්‍රෝමයිඩ් වලටත් හරි, ඇමෝනියම් අයඩයිඩ් වලටත් හරි. ඉතින් ප්‍රතිඵල ලෙස HCl ඔය තුනෙම HCl, HBr, HI හම්බ වෙනවා. ඉතින් එහෙම ළමෙක් ඉන්නවනම් එහෙම ලියා ගන්න. ඇත්තටම ඉතින් එහෙම ඕනේ නැහැ නේ. මේ දන්නවනේ HBr එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? ලියා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන මම ලියුවා වගේ ලියා ගන්න. HCl, HBr, HI කියලා. නැතුව මේ තුන එනවා කියලා දන්නවා. අර එකක විදිහට ලියුවාම අනික හිතා ගන්න පුළුවන් HBr, HI සහ මේක ලැබෙනවා කියලා මේ හිතාගත්තේ අර ඔක්කොම ඕනේ නේද? කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් මේ තාප වියෝජනය කරාම HCl රුයි ඇමෝනියා පිට වෙනවා. ඇමෝනියම් අයඩයිඩ් ප්‍රතික්‍රියා කරාම මේ HI ඇමෝනියා පිට වෙනවා. ඒක තේරෙනවනේ අර එකම පැටර්න් එකකින් හින්දා එකක් වගේ ලියන්න. ඉතින් මෙතෙන්ට පොඩ්ඩක් ලියන්න අර මේ දෙකත් බ්‍රෝමයිඩ් වලටයි අයඩයිඩ් වලටත් හරි කියලා. නේ? ඒ හරි කියලා මෙතන ලියා ගන්න. හැබැයි ප්‍රතිඵල විදිහට මේක සංකීර්ණ කරගන්න ඕනේ නෑ රූපේ නේද? ඔව්. කෙනෙක් ඉන්නව නම් අර ප්‍රශ්නයක් නෑ ඒක ලියා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ලිව්වා කියලා ප්‍රශ්නයක් නෑ. ඇමෝනියම් නයිට්‍රේට් මොනවද පිට වෙන්නේ? H2Oයි N2Oයි. ඔව් ඒක දාපන් මෙතන. හරි. සමනලයාගේ දැන් මේ සමනලයාගේ මැද්දේ කොටස හරියද? ඊපස්සේ මේ පිහාටු හතර හරියද? දැන් ඔයාලට දාගත්ත එක ලස්සනට සමනලයා මෙහෙම දාගත්තා හරියද? එහෙම දාගන්න රූපයක් හදගන්න. ඉතින් එහෙම ඕනේ නෑ නේ. ඔයාලා දාගන්න ඔයාලට කැමති විදිහට පාට කරලා හරි කොහොම හරි දාගන්න. හරි. එතකොට මෙතන තියෙනවා අපි විනාඩි විතරයි දාන්නේ නේ. ඒකෙන් පිට වෙනවද? N2O නේ. හරි. ඊට පස්සේ රයිට් හරියද? නයිට්‍රයිට්. ඒකෙත් පිට වෙන්නේ ජලයයි. ඒකෙන් තමයි මේ ජලය කොටු කරේ. හරියද? බලන්න මේකෙත් ජලය, මේකෙත් ජලය, මේකෙත් ජලය. හරිද? එතන මේ මොකක්ද ආගෙන මේ නයිට්‍රයිට් නේ. NO2 මයිනස්. හරිද? ඒකෙත් පිට වෙනවා තව N2 කියලා. ජලයට අමතරව N2. දැන් අතන මෙහෙම පිට වෙනවා තව එකක් තියෙනවා නේ. මොනවද? ඩයික්ලෝරේට් නේ. Cr2O7 නේ. ඇත්තටම මේකේ අවුලක් නැහැ. මේ දෙක පිට වෙනවා. හරිද? N2යි H2යි පිට වෙනවා නේද? හැබැයි මේකේ කොළපාට ගණයක් පිට වෙනවා නේද? මේ ගණයක් තැම්පත් වෙනවා නේද? අර කොළපාට ගණයක් කියපු ගමන් මේ ප්‍රශ්න කරපු අය මේක තමයි එන්නේ හරියද? ඩයික්ලෝරේට් හරියද? එහෙම නෙමෙයි. දැන් මේකේ මීට අමතරව අර කොළපාට ගණයකුත් තියෙනවා. ඒකින්ද Cr2O3 කොළපාට. ඒක මේක යටින් දාගන්න ඉතින්. මම පෑන මම වෙනස් කරානේ. මේ ඔක්කොම කරේ නිල් පෑන එකකින් හරියද? මේ ප්‍රතිඵල ලියුවේ රතු පෑන එකකින් හරියද? ඒ ඔයාලත් ඒක එතකොට වෙනස තේරෙනවා හරියද? මේ
දැන් මෙතන මේකේ යටම දාගන්න මේ Cr2O3 කොළ කියලා. හරි. ඒක මේ දෙකයි මේකයි පිට වෙනවා. මේක කොහෙද දාන්න දෙයක් නැහැ. ඉතින් මෙතනම දාන්න ප්‍රශ්නයක් නැහැ. හරි. NO2 වල මේ දෙක. මේකෙත් මේ දෙක ඊට අමතරව මේක ගණයක් විදිහට හරිද? මේ මම ලියලා තින්නේ Cr2O3 කොළ පාට. හරි. ඒක මේක යන්නේ ගියා. හරි. CO2 කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් ඇමෝනියයි ජලය ඔය හතරම පිට වෙන එකක් තියෙනවා. මොකද ඔක්සයිඩ් නේ. ඔක්සයිඩ්. ඔක දාගන්න මේ හරි. C2O4 හරි. බලන්න කොච්චර ලස්සනද කියලා. ඔළුවට මේක දෙපාරක් විතර අඳින්නකො. දෙපාරක් කියන්නේ ඔයාලා ප්‍රශ්නයක් කරනකොට මේක අඳින්න. ඇදලා ප්‍රශ්නේ හිතන්න. ආයෙ දෙක තුන දෙපාරක් අඳින්න මේක හොඳට හරිද? එහෙම ස්මාර්ට් විදිහට වැඩ කරන්නේ. නිකන් අර ලොකුවට ප්‍රතික්‍රියා දෙනවනම් මේක මේව කරගෙන එහෙම දඟලන්න එපා. හරිද? මෙහෙම ලිව්වා කියලා හරි තරකයක් නැහැ මේක මතක ගෙන මේක ප්‍රශ්නේ කරනවා. මතක නැතිනම් පැටලෙනවා. හරිද? සහ වෙලා යනවා. හරිද? වෙන ප්‍රශ්න කරලා තියෙන වෙලාවනේ මේක සමහරවිට මට MCQ එක පැය විනාඩි 2යි තියෙන්නේ. දෙකක් කියමුකෝ ආසන්න වශයෙන්. එතකොට ඔයා ඒක විනාඩි 4ෙන් කරනවා නම් ප්‍රශ්නයක් නේ. ඉතුරු ඒවත් මේ වෙනවා. ඉතින් මේ වගේ දෙයක් තිබ්බොත් මේක පාඩම් කරගෙන මේක වටනවා. හරිද? දරාකාර කොටසක් තියෙනවා විහාට හතර තියෙනවා. අර මේක නිකන් එයාගේ සිවිය අර සිලින්ඩර් ආකාර කොටස නිකන් පොත්ත මෙහෙම ජැකට් එක වගේ නිකන් ඕපන් කරලා වගේ තියෙන. හරිද? මේක නිකන් මේ රවුම වගේ තියෙන ඔක්සලේට් එක හරිද? හරි. එතකොට තව එකක් තියෙන්නේ. ඒකෙන් ඕන චුට්ටක් ට්‍රැක් එක පයින්නවා. හරිද? සමහරවිට හරිද? මෙන්න මෙතන හරිද? අවුලක් නැහැ. ඔක්කොම හරිනේ. හරිද? මෙන්න මේක විතරයි. මෙන්න මේ ප්‍රතිඵල බලන්නකෝ. ඇමෝනියා ජලය CO2 හරිද? කාබන් ඩයොක්සයිඩ් හරිද? ඒක පිට වෙනවද? කාබනේට් වලින් වලින් බයිකාබනේට් වලින් CO3 හරි එච්චරයි. හරි. මෙහෙම පොඩ්ඩක් දාගන්න. ඒතකොට පාඩම් කරන කෙනෙක්ට මේක මාර ලේසි හරිද? මේක සාමාන්‍ය ලේසි උනාට පැටලෙන කෙනෙක්ට මේක ගන්න හරිද? හරි. දැන් ප්‍රතික්‍රියා 11 මේකට දාගන්න ඒක සරල කරානේ. හරිද? සරල කරානේ. ඔයාට ඕන නම් මේක මතක තියාගන්න මම මේකේ පොඩි කරුණු දෙක තුනක් තියෙනවා. හරිද? පොයින්ට් දෙක තුනක් තියෙනවා. ඒකෙන් මේකත් ඔයාලා මතක තියාගන්න. හරිද? එක. හරිද? බලන්න සමන් එකකින් මේ මැදින් හරි මැදින් උඩ තියෙන බලන්න මේ ප්‍රබල අම්ල තියෙන්නේ. මෙතන සරල අම්ලය මෙතන ඔක්සෝ අම්ලය. බලන්න හරිද? අර සමන් එකේ හරි මැදින් උඩ තියෙන ප්‍රබල අම්ල දෙකක්. හරිද? හරිද? ඊළඟ පොයින්ට් එක. සමන් එකේ හරි මැදින් මේ පැත්ත. මේ සයිඩ් එක බලන්න. මේ සයිඩ් එක. මේ සයිඩ් එකේ නිකන් අකුරු වැඩි කරලා වගේ. ඒ කියන්නේ දැන් බලන්න CO බලන්න ටික අකුරු වැඩි කරපු එකේ ඉන්නේ CO2 නේ. මෙතන N2 මේ N2O එන්නේ. හරිද? මෙතන බලන්න NO2 මෙතන NO3 අකුරු පොඩ්ඩක් වැඩි වෙච්ච එකේ ඉන්නේ. හරි? CO බලන්න මෙතන මේ C2O4 මෙතන ඒ වගේ දෙකක් නිකන් ආසන්න වශයෙන් දෙකක් එනවානේ. කාබනේටුයි බයිකාබනේටුයි දෙකම එනවා. නේ? අර මෙයාගේ මේ පැත්ත අර මේක පොඩ්ඩක් අර ඔළුවට දාගන්න පොඩ්ඩක්. හරි? ඒකට අර මම දැන් කීප පොයින්ට් දෙක මාර විදිහට ඕමනේ. හරිද? සහ මේ මැද කෙනෙක්ට මෙහෙම වෙන්න පුළුවන් සමහර වෙලාවට මේ දෙක පැටලෙන්න පුළුවන්. හරිද? හරි පැටලෙන්න මේ දෙක උඩ දෙක මාරුනොත් එහෙම හදිස්සියවත් දැන් ඇමෝනියා ජලය හිතා ගන්න බෑ ඇමෝනියා උඩට එන්නේ ජලය දිහාට. හරිද? එතකොට මෙයාගේ ඔළුව තියෙන හරිය වගේ නේ. ඔව් ඇමෝනියා මේ තාපයෝජනයේ ඉතින් ඇමෝනියා හතන්දර යන්නේ. ඇමෝනියා ළඟනනේ. ඉතින් ඇමෝනියා කියන එක නිකන් උඩ මුලින්ම සිරසේ මුලින්ම නිකන් මේ ඇමෝනියා කියන එක තියෙනවා වගේ. සහ ඉතින් මේ ජලයේ පල්ලෙහාට එන්නේ දැන් මේ සමල්ලගේ නිකන් මේ හරිය මහිස්ත්‍රායි පද්ධතිය වගේ තියෙනවනේ හරි. ඒකේ වැඩිපුර තියෙන ජලය වගේ හින්දා එහෙම හිතා ගන්න. හරිද? මොකක් හරි හිතා ගන්න. හරි සමල්ලගේ. හරි. එතන ජලය මෙතන නුනේ. ඉතින් මේකෙන් ඒකෙන් ඕන එකක් කරගත්තා නේ. අර වගේ පාඩම් කරන අමාරු වෙන්නෙත් නෑ. අර වගේ අහුවොත් එහෙම දී පරමාණු වායුව පිට වෙන. ඊට පස්සේ මොනවද මේ ඇමෝනියා මොනවද භාෂ්මික වායුව පිට වෙන. එහෙම කිව්වොත් එහෙම ටක් ගාලා අපිට බැලුවා මේ සෙට් එක විතරයි ඉන්නේ. එහෙනම් ටක් ගාලා බැලුවේ නේ. අරගේ තෝරන්න. හරිද? ඔළුවටත් විඩාව සහ වෙලාවට ටයිම්. කොච්චර දැන් ඔක කෙනෙක් පාඩම් කරගෙන ඉඳන් ගොඩ කාලේ. ඉතින් මේක ටක් ගාලා දාන ප්‍රශ්නත් කරගෙන ඔක්කොම කරා.